ආයිෂේ කොහමද ඉතින්? ආශේ ආ. නම් මේ සාදරයෙන් පිළිගන්නවා මේ චෙෆ් මුහම්මඩ් මේ channel එකට. අද ගහන්න යන්නේ අපි සියපතා බ්‍රෙඩ් එකක්. ඔබන්නේ මොකද්ද මේ සියපතා බ්‍රෙඩ් එක කියන්නේ? සියපතා බ්‍රෙඩ් එක කියන්නේ ඇවිල්ලා ෆ්ලැට් බ්‍රෙඩ් එකක්. ක්‍රිස්පි. ඔක ඉස්සලාම ගහලා තියෙන ඉතලි වල. 1982 තමයි ඉස්සලාම වෙනේතෝ කියන රීජන් එක ඉතලි වල. ඒ තමයි ඉස්සලාම මේක ගහලා තියෙන බ්‍රෙඩ් එක. ඊට පස්සේ එක එක රෙසිපි වෙනස් වෙලා එක එක විදිහට එක එක chefලා රෙසිපි වෙනස් කරලා ගහලා තියෙනවා. මේක ඔයගොල්ලෝ යූස් කරන්න පුළුවන් සෑන්ඩ්විච් වලට ගොඩක්ම සෑන්ඩ්විච් වල තමයි යූස් කරන්නේ බ්‍රෙඩ් එක. අපි බලමු මේ දැන් මේකට මොනවද යන්නේ කියලා. අපි මේකට යූස් කරනවා මේ අපි නම් යූස් කරන T55 fly එක normal bread fly එක. ඒකයි salt ග්‍රෑම් 15යි. මේ අපි මේ homemade මේ sourdough starter එක. ස්ටාර්ටර් එක ගැන කියනකොට ස්ටාර්ටර් එකේ අපි එකක් කරලා තිනවා වීඩියෝ එකක් මේක තියෙනවා වීඩියෝ එක. එක. ඒකෙන් ග්‍රෑම් 500යි ෆ්ලයි එකෙන් ග්‍රෑම් 500යි ඔලිව් ඔයිල් මිලිලීටර් 50යි වතුර 350යි normal water බලමු අපි මොනවද දාන්නේ. මේ ඔක්කොම බ්‍රෙඩ් මේ රෙසිපි ගහන්නේ මේ පෙන්වන්නේ අතින් ගහන විදිහ තමයි. මොනවාද ඒ කියන්නේ ඔයගොල්ලන්ට ගෙදරත් මේක හදාගන්න හදාගන්න පුළුවන්. සෝල්ට් එක මේක ඊස්ට් යූස් කරන්නේ නැහැ. චීස් කියන අපි ස්වභාවික ඊස්ට් එක තමයි යූස් යූස් කරන්නේ. කරන්නේ. ස්ටාර්ටර් එක ටෙස්ට් කරනවා. වතුර ටික ටික ඇඩ් කරගන්න ඕනේ. ඉස්සරේ දාගත්ත මේ නෑ ගොඩක් මේ ලික්විඩ් ඒ හින්දා මේ ඔයගොල්ලෝ මික්ස් කරන්න අමාරු වෙනවා. ඔක අපි මැෂින් එකේ ගහනවා නම් ඒ ඔය සිස්ටම් එක තමයි විදිහට මේ සිස්ටම් එක තමයි. මේ සිස්ටම් එක තමයි. මැෂින් එකට පොඩ්ඩක් ඉක්මනින් වැඩේ කරගන්න. ඔය අතරතුර මම ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔව් ෂෙෆ්. වතුර ටික ටික එකතු කරන්නේ. ටික ටික. හේතුව මොකද්ද? මොකද මේ සියපතා ඩෝ කැවිලා හරි මේ ලික්විඩ් ඩෝ එකක්. ඒ කියන්නේ හරි සොෆ්ට්. ඉතින් වතුර එක සැරේ එකතු කරගත්තොත් එහෙම ගන්න මික්ස් කරද්දි මැෂින් එක නවුලන්නේ නැහැ. ඔව් ඔව්. අතින් මික්ස් කරද්දි පොඩ්ඩක් මේ අමාරුයි ඩෝ එක මේ සෙට් කරගන්න. එහෙනම් ටික ටික තමයි ඇඩ් කරගන්න ඕනේ. ගොඩක් ප්‍රශ්න අපිට මේකේ දාලා තියෙනවා සමහරක් අය ඉස්සර අපේ රෙසිපි වලට හේතුව තමයි අපේ රෙසිපි ඒකගොල්ලන් යම මේ කියන්නේ එඩිට් කර කර තමයි යව තමයි මේවා බලන්නේ. එතකොට ඔයගොල්ලන් අපි අර දෙන ටෙක්නික් ටික ඔයගොල්ලන්ට අහු වෙන්නේ නැහැ මේකේ. ඒක නිසා වීඩියෝ එක බලන්න. අපි දිගට අපි එඩිට් එක කරන්නේ නැහැ. අපි රීල් කරන්නේත් නැහැ මෙනු. රෙසිපි sorry. මොකද අපි කරන්නේ ෆුල් වීඩියෝ ගේන්නේ. මොකද රෙසිපි රීල් එකකින් සම්පූර්ණ රෙසිපියක් ඔයගොල්ලන්ට දෙන්න බෑ. මොකද සමහරක් ටෙක්නික් තියෙනවා
ඒවා දෙන්න හරි අමාරුයි මේ රීල් එකකින්. විනාඩි 3ක් ඇතුළත රෙසිපි එක රීල් එකක් අපිට කරන්න අමාරුයි. ඒක අපි වීඩියෝ එකකට තමයි එන්නේ මේ රෙසිපි එක ඒ විදිහටම දෙන්න. ඉතින් අපිට කමෙන්ට් දාලා තියෙනවා ගොඩක් අය හදලා අපිට පින්තූර එවලා තියෙනවා Facebook එකේ. එහෙම ප්‍රයිවට් මැසේජ් වල ඇත්තටම සතුටුයි. අපේ රෙසිපි එකක් දීලා ඒ විදිහටම හදලා ගොඩක් කමෙන්ට් දීලා තියෙනවා. ඒකයි අපි කියන්නේ අපේ මේ රෙසිපි මේ එඩිට් කරන්න නැතුව බලන්න කියලා. බලන්න කියලා. එතකොට අපි මේ ඔයිල් එක තාම දැම්මේ නැහැ තාම නේ. දැම්මේ නැහැ. ඒක අන්තිමට ඒක දාගන්න. තමයි අන්තිමට දාන්නේ. සාමාන්‍යයෙන් බ්‍රෙඩ් ගහනකොට ග්ලව්ස් එක යූස් කරන්නේ නැහැ. මොකද සමහර කට්ටිය කියලා දීපා මේ අපි ග්ලව්ස් යූස් කරන එකයි මේ යූස් කරන්නේ නැත්නම් සාමාන්‍ය ඕනේ නැහැ. බ්‍රෙඩ් වලට. දුරට දැන් අපිට මේ කමෙන්ට් දාලා තියෙනවා ගොඩක් අය අපිට කමෙන්ට් දාලා තියෙනවා මේ ග්ලව්ස් දාන්න මාක්ස් දාන්න දාන්න. කියලා. ඇත්තටම චීස් Oil එක. ෆැක්ටරියක් ඕන අපි ඔයිල් එක කුතු කරනවා. කොච්චර වෙලාගෙන ඔයිල් එක කුතු කරන්න ඕකද මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. මික්ස් ඔයගොල්ලෝ මික්ස් කරලා පටන් අරන් විනාඩි ඒ කියන්නේ කොහොමද දැනගන්නේ අපි ඔක? දැන් මේ ෆ්ලයි එක ඔක්කොම හොඳට කම්බයින් ඔයගොල්ලෝ තේරෙනවනේ. ඔව් ඔයයක් වගේ තියෙනවනේ. ඔව් ඒ වෙලාවේ තමයි ඔයගොල්ලෝ මේකට ඔයිල් එක add ඔයිල් කරගන්න. එක ට්‍රයි කරන්න. ඒ කියන්නේ සම්පූර්ණ පිටි එහෙම හොඳට කම්බයින් වෙලා තියෙන තියෙද්දි. ඇත්තටම ග්ලව්ස් දාගෙන ඉතින් ඔයගොල්ලන් ගෙදර හදනවා නම් ප්‍රශ්න ග්ලව්ස් ඕනේ නැහැ මේක මේ හොටෙල් එකේ ඉඳන්. මොනවාද දැන් ඔයගොල්ලෝ ගෙදරදී හදද්දීම මේ ඩෝ එකම පොඩ්ඩක් මේ හරි සොෆ්ට් කරන බලන්න පුළුවන්. පිටියෙම ඇඩ් කරන්න එපා මේ ඩෝ එක ඇල්නවා වැඩි කියලා. මොකද මේ ඩෝ එකේ හැටි තමයි ඇටි මේ තමයි මේ පොඩි ප්‍රශ්නයක් අහලා තිබ්බා. අපි අර ස්ටාර්ටර් එක හැදුවා නේද මේ නැචරල් එක. ඔය ඒ නැචරල් ස්ටාර්ටර් එක හදනකොට ඔයා භාගයක් අයින් කරලා ඉස්සරන් අයින් කරා නේද? ඔව් මතකද? ඒ ප්‍රශ්නේ අහලා තිබ්බා ගොඩක් අතේ ඉතුරු ඒ අයින් කරපු ටික ඉස්සලා අයින් කරපු ටිකන මොකද කරන්න කියන්නේ? සාමාන්‍ය ඕන මේ සාර් ඉස්සලම හදනකොට ඒ භාගය කොහොමද යූස් කරන්නේ නැහැ. ඔව්. ඒ පළවෙනි එක. අපි ඔව්. ඒකේ උඩ කොටස මේ අයින් කරලා හ්ම්. ඊට පස්සේ තමයි මේ අනිත් එක යූස් කරන්නේ. මොකද දෙවෙනි පාර ඔයගොල්ලන් ගන්නකොට ඒක ඔයගොල්ලන් ගන්නේ ඔයගොල්ලන් බ්‍රෙඩ් එකට ඕන ප්‍රමාණය. ඔව්. ඒ හින්දා ඒක මේ අපිට යන්නේ නැහැ. ගොඩක් දුරට මේ අපි දැන් මේ ඩෝ එක ඇස් විනාඩි නෑ අපි විනාඩි 10ක් ඇහුවේ නෑ 10ක් වත් නෑ 10ක් ඇහුවේ නේද මේ අපි ඇත්තටම ඩිලීට් කරන්න නැතුව මේ වීඩියෝ එක යන්නේ ඕ ඔය බ්‍රෙඩ් ඩෝ එකේ හැටි තමයි නේද ඇලන එක අතේ නේ ඇලන ගතිය හොම ඇලන ගතිය වැඩි. ඇලන ගතිය ඒක හැටියක් නේ ඒක හැටිය. ගොඩක් අය හිතයි මේ ගහනකොට මේ වැරදුනාද නැත්නම් ඔතන නෑ. වැඩිද මේ වන්ද කියලා ඒක හැටියක් නේ ගොඩක් දුරට අපි දෙලා තියෙන විදිහටම පාවිච්චි කරන්න අපි කියන ඔව්. විදිහටම පාවිච්චි කරන්න මොකද ඔයගොල්ලන් එහෙම කරන්න ගියන් පස්සේ මැදදී කියනවා මේක සෙට් උන්නේ නැහැ මේ උන්නේ නැහැ කියලා ඒ ඔව්. වීඩියෝ එක සම්පූර්ණයෙන් බලපු නැති හින්දා තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් දුරට මොකද ඒවා උස්සන්නේ ඒ මේ අපිට බලමු ග්ලූටන් එක සෙප් මේ ඈ මේ වෙලා තියෙන දැන්. ඒ කොහොමද දැනගන්නේ අපිට මේ අපි නීට් කරන ඩෝ එක ඔව් කරද්දි මේ සාමාන්‍ය මේ
මේව කරද්දි කැඩේ ඉලාස්ටික් එක වගේ ඇදෙන්න ඕනේ. හැදෙන්න ඕනේ. ඒක නැතුව තිබුණොත් ඒ කැඩෙනවා. කියන්නේ තව මේ ඔයාලට තව තව ගන්න. මික්ස් කරන්න ඕනේ කියන එක තමයි. පොඩි ප්‍රශ්නයක් අහන්නද මම මේක. ඩෝ එකක් ඕව මේ මොකක්ද අපි කියන්නේ? ඕවර් මික්ස්. ඕව මික්ස් වුණාම කොහොමද මික්ස් දැනගන්නේ? වුණාම ඩෝ එක බලමු රත් වෙලා තියෙනවා. ඒකට වැඩක් නැහැ. වැඩක් නෑ මුකුත් කරන්න බෑ. ගොඩක් දුර මැෂින් වල කරනකොට තමයි වෙන්නේ. මැෂින් එකේ. එනවා ඒක ටයිම් ගොඩක් මැෂින් වල ටයිමර් එකක් එන්නේ. ඒ එක එක රෙසිපි වලට ඒ විදිහට ටයිමින් එකක් තියෙනවා. අපිට දැන් ඕන කරනවා මේ වගේ ඕනක වෙන කන්ටේනර් එකක් යූස් කරන්න පුළුවන්. මේ කියන්නේ ප්ලාස්ටික් තුවාල තියෙනවා නේ. ප්ලාස්ටික් ස්ටේන්ලස් ස්ටේන්ලස් ස්ටීල් පයිරෙක්ස් ඔය කැමති එක. කැමතියි. ඒ කියන්නේ ඒක ඔයා යූස් කරන ඩෝ එකේ ප්‍රමාණය අනුව අනුව, ලොකු ගන්න ලොකු ලොකු එකට යන්න පුළුවන්. සාමාන්‍ය මේක කිලෝ 1ක ඩෝ එකක්. එහෙනම් මේ කිලෝ 1කමාරක් මේක යන්න දාන්න පුළුවන්. මේකට අපි ඔලිව් ඔයිල් ඔය ඩෝ එක ගොඩක් ඇලෙන හින්දා අපි ඔලිව් ඔයිල් දාගෙන මොකද අපි පස්සේ මේ ගලවන්න ඕනේ. අපි මේ පළවෙනි ප්‍රූෆින් එක තමයි තියන්න යන්නේ. ඒ අපි ඉස්සල්ලා ගත්ත ඔයිල් ලෙවල් වලට අමතර ඔයිල් එකක් අමතර නේ. oil. අමතර නේ. ඒක ප්‍රමාණයක් නෑ. ප්‍රමාණයක් නැහැ. ප්‍රමාණයක් නෑ. මේ විදිහට දාගෙන දාගත්ත ඩෝ එක ඔයාලා පාවිච්චි කරන ප්ලාස්ටික් එක මොකද කියන්නේ? මේක ප්ලාස්ටික් ස්ක්‍රේපර් එක. ඒක මේ ප්ලාස්ටික් එකේ තියෙනවා මේ යකඩක ස්ටේන්ලස් ස්ටීල් එක එනවා. අර අපි ඉස්සල්ලා සවඩෝ එකේ ගහනකොට ප්‍රශ්නයක් අහලා තිබුණා. කාෆ්කෝන් එක නේ. ක්‍රාෆ්ට්කෝන් එක. ලංකාවේ කාෆ්කෝන් එක කියන ඉලපොම දෙනවද කියලා අහලා තිබුණා. මොකද ලංකාවේ නම් ක්‍රාෆ්ට්කෝන් කියන්නේ වෙන එක එක බ්‍රෑන්ඩ් එක කම්පැනි වල වෙනස් වෙන නම. ඒ සමහරක් කියලා ගහවාගෙන මත වෙන උගන්න මල්ටි තියෙනවා 7 සීරියල් තියෙනවා. වෙන ෆ්ලයි එකක් වුණා යූස් කරන්න පුළුවන් සීට්ස් එක. මික්ස් තියෙන එක. ඒ අපි මික්සර් එක හදාගත්තා නේ. එයා හදාගත්තා අපි. හදාගත්තා. හරිද? මේ විදිහට අපි දෝයක ඇතුළට දාලා පොළ මේ දිග අර ගන්න ඕනේ. ඒ කන්ටේනර් එකේ ප්‍රමාණයට. ඒක දැන් ප්‍රූව් වෙනකොට ඒ ගානට මෙනවා මේ උඩට ඉස්සෙනවා නේ. මේ විදිහට. right. මේක මේ විදිහට තුනී කරනවා. අපිට පෙන්වන්න මේක සයිට් එකේ අපිට ක්ලාස් එක ගහමින් ඉඳලා ඔය ඇත්තටම වටිනවා. මේ දැක්කනේ භාගයක්වත් නැහැ නේ. භාගයක්වත් නැහැ. කාලයි තියෙන්නේ. ඒකෝනේ මේක ප්‍රූෆ් වෙන්න කොච්චරක් වෙලා තියෙනවද? අපි පැයක් තියෙන ප්‍රූෆ් වෙන්න. right. එහෙනම් අපි පැකින් එමු ගිහින්. පැකින් එමු ගිහිල්ලා මේක කොහොමද කියලා බලමු පැකින් පස්සේ. මේක කව කරන්න ඕනේ නේ. කව කරන්න ඕනේ. ක්ලිපින් මේකින්. ඔව්. එතකොට ඔක ක්ලෝත් එකකින් අව ගන්න බෑනේ. ක්ලෝත් එකකින් කවක මොකද ඩෝ එක මේ බෑ ට්‍රික්ලින් ෆිල්ම් එකක් අපි ගන්න ඕනේ. ගන්න. මේ කව. right. එහෙනම් අපි පැකින් පැකින් ගිහලමු. ඕකේ. මෙහෙන් ඩෝ එක දැන් පැයකට පස්සේ බලන්න පුළුවන්. මේක දැන් ප්‍රූව් වෙලා තියෙනවා. डबल साइज में खाली ඉස්සල්ලා අපි තිබ්බ කාර්ඩේ දැන් ඩබල් සයිස් දැන් එකක්. මේ අනික ෆුල් වෙලා තියෙනවා. මේ කොච්චර පැයකට පස්සේ? පැයකට පස්සේ. දැන් මේක ටේබල් එකට වගේ ස්ට්‍රේනර් ඕනේ නේ ඔකට. ශ්‍රේණියක්ම මේ යූස් කරලා ඒක සමානව ඒක සමානව යනවා. මේ පිටිය වැටෙන හැමදාම නැත්නම් මේක අතින් නිකන් දාපුවම ඒක වැඩි වෙන්න පුළුවන් එක පැත්තකට. මේක
සයිඩ් එක පොඩ්ඩක් ස්පැටුලා එකෙන් මේක මේ අප්සයිඩ් ඒ කලපිට මේ හරව ගන්න ඕනේ. ඒකෝන් හිමි පුරුදු නැති කට්ටියට හිමි මේ කරගන්න පුළුවන්. තමයි අපි එක සැරේ මේක මේ විදියට මේ ඩෝ එක මේ එකම මේ ෂේප් එකට අපි මේක කරගන්නවා ඉතින් අපිට එතකොට තමයි එක සමානව අපිට කෑලි ගන්න ගන්න පුළුවන්. පිටි පොඩ්ඩක් යූස් කරනවා. කරලා මේ විදියට. ඊට පස්සේ අපි ආයෙත් වෙන එකෙන් පොඩිමුදු ෆ්ලාවර් දස් කරගන්න ඕනේ. ඊට මේ වගේ බේකින් ට්‍රේ එකක් අරගෙන මේ බටර් පේපර් දාගන්න ඕනේ. දාලා ඒක වන්ට ඕන විදියට ඒ ඕන සයිස් එකක් කපා ගන්න පුළුවන් මේ වන්ට සාමාන්‍ය ෂේප් බතා කියන්නේ මේ රෙක්ටැන්ගල් තමයි යන්නේ. රෙක්ටැන්ගල් එකට තමයි යන්නේ. වන්ට ඕන ස්ක්වයර් පොඩි සැන්ඩ්විච් එකක් ගන්නවනම් වන්ට ස්ක්වයර් එක කපා ගන්න පුළුවන්. රෙක්ටැන්ගල් එකක් මේ කපමු මේ විදියට. මේ එකිනෙක තමයි මේ කපාගත් ලේසි. එහෙමීට මොකද අපි හොඳට පා දාලා තියෙන්නේ. ඒ හින්දා ඔයගොල්ලන්ට මේක මේ අතර ගන්න පුළුවන්. අරගෙන චුට්ටක් මේක ස්ට්‍රෙච් කරන්න ඕනේ ඩෝ එක චුට්ටක් ඇදලා මේ විදිහට මේකත් ඒ විදිහට
ඔක්කොම එක විදිහට හදා ගන්නවා ඒ නේ විදියට මේ විදියට අපිට දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔය නෑ බලංගිය කට්ටිය දැන් මේ ප්‍රශ්න අහනමයි මේ ඉතුරු වෙච්ච කෑලි ටිකට මොකුත් කරන්න බැයිද කියලා අහනවා මොකද පල්ලෙන් දානවා දැන් මේක මේ ඔකට ආයේ මේ ඩෝය ගහනවා නම් ඔව් ඔයාලා මේ චිලර් එකේ තියලා වැඩි කලක් තියන්න බෑ ඔව් ඊළා ඒ පරණ ඒ ඩෝය එකට ඔකට මික්ස් කරලා හදන්න පුළුවන් පනඩෝ එකට අලුත් ඩෝ එකට අලුත් ඩෝය කොච්චර දවසක් තිය ගන්න පුළුවන්ද ඔක මේක සබ් මේක සීස් නෑනේ ඔව් ස්ටාර්ට් වෙලා තියෙනින්ද මේ දවස් දෙකක් විතර තියා ගන්න පුළුවන් ඊළඟ ඩෝ එක ගන්නට ආයෙ උකට මික්ස් කරන්න මේක පුළුවන් මික්ස් කරන්න පුළුවන් රයිට් රයිට් අර පීසා ඩෝ එකේ අර ගොඩක් පීසා රෙසිපි වල තියෙන්නේ පීසා ගන්නකොටත් මේ පරණ ඩෝ එකෙන් කොටසක් දාලා තමයි ගොඩක් මේ මික්ස් කරන්නේ දැන් කොච්චරලා මේක තියන්න ඕන ප්‍රූෆ් වෙන්න මේක අපි පැය භාගයක් විතර ප්‍රූෆ් වෙන්න තියන්න ඕනේ ප්‍රූෆ් වෙන්න මේ තියාගමු මේකත් එතකොටත් මේක වහන්න ඕනේ ඔයගොල්ලෝ මේ කවර් කරගන්න මේ ක්‍රීම් ෆිල්ම් එකකින් ඔකට කවර් කරලා චිලර් එකේ තියන්න ඕනේ රූම් ටෙම්පරේචර් එකේ තියන්න රූම් ටෙම්පරේචර් තියන්න පුළුවන් මේක සමහර රූම් ටෙම්පරේචර් එක තමයි තියන්නේ නේ තියන්නේ එහෙනම් අපි මේක කවර් කරලා රූම් ටෙම්පරේචර් එකේ තියලා පැයකට පස්සේ නේ පැය භාගයක් පැය භාගයක් තියලා අපි එන්නම් බේක් කරන්න එනම් රයිට් එහෙනම් ෂෙෆ් අපි ගිහලා එන්නම් පැය භාගයක් පැය භාගයක් ඔව් මේ තියෙන්නේ අපි පැයක් අපි මේ ප්‍රූෆ් වෙන්න දීලා තියෙන්නේ දැන් ඊට අපිට බේක් කරගන්න තියෙන්නේ මේ තියෙන්නේ දැන් ඩබල් සයිස් වෙලා තියෙන්නේ මොකද පැයට වඩා තව තිබ්බොත් මේක ඕපු වෙනවා හොඳ වැඩක් නැහැ බෙඩ් එක කරවන්න පුළුවන් දැන් මේක අවන්නෙට දාගමු සෙල්සියස් අංශක 240 විනාඩි 15ක් බේක් කරගන්න මේක සෙල්සියස් අංශක 240 විනාඩි 5 15 විනාඩි 15 රයිට් අවන්නෙට දාගමු මේක දැන් 240යි විනාඩි 15යි රයිට් එහෙනම් අපි විනාඩි 15කින් 15කින් එමු ගිහිල්ලා එමු ගිහිල්ලා මොකද වෙන්නේ කියලා බලන්න බේක් කරලා ඉවරයි දැන් විනාඩි 20කට පස්සේ නේ විනාඩි 15ක් විනාඩි 15කට පස්සේ විනාඩි 15කට පස්සේ එන්න බෙඩ් එක ආවා අපි චප් ගිය පාරේ තිබ්බ කපලා පෙන්නුවේ නැහැ කියලා. ඔව් පොඩක් කපලා පෙන්නමුද ඔක? වෙනු ඉතින් දැන් චෙෆ් කපලා පෙන්නන්න හදන්නේ. මොකද ගිය පාර අපි කරපු වලේ ඔව් පෙන්නුවේ නැහැ කිව්වා. right. උඹ දානවා බඩු. කනේ? ඉතින් අපේ රෙසිපි එක ඉවරයි. චෙෆ්ට මොනවද අපිට කියන්න තියෙන්නේ? මොකක් කරේ මේ සබතක් ගැන මොකක් කර දිනන ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට මේ කමෙන්ට් එකක් දාලා අපි රෙසිපි එක පල්ලෙන් දානවා. පල්ලෙන් දාන්න රෙසිපි එක කමෙන්ට් එකේ පළවෙනි කමෙන්ට් එකේ අපි ඉතින් එහෙනම් අපි ෆලෝ කරන්න, ෆලෝ කරන්න එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ෂෙයා කරන්න එහෙනම් අපි ගිහින් එන්න. අපි ගිහලා එන්න